ඔයා නිතරම මැසිවිලි නගන කෙනෙක්ද? හැමතිස්සෙම කාට හරි දෝෂාරෝපණය කරනවද? අවුවට වැස්සට ආණ්ඩුවට අම්මා තාත්තට දුවට පුතාට ස්වාමි පුරුෂයාට භාර්යාවට එහෙම නැත්නම් ළඟම ඉන්න කෙනෙක්ට ගුරුවරුන්ට උගන්වපු ගුරුවරුන්ට යාළු වේදියෝ කාට හරි දෝෂාරෝපණය කරන කෙනෙක්ද? මගේ ජීවිතේට මෙහෙම වෙලා තියෙන්නේ තව කෙනෙක් වෙනුවෙන් කියලා අනිත් කෙනාට දොස් පවරන කෙනෙක්ද? චුට්ටක් නතර වෙන්න. ඔයාගේ ජීවිතේ වගකීම් සියල්ල ඔයාට බාරයි. ඒකට අම්මා තාත්තවත්, පවුලේ අයවත්, යාළුවන්වත්, උගන්වපු ගුරුවරුන්වත් හේතුවක් නෙමෙයි. ඔයාගේ ජීවිතයේ සියලුම වගකීම් ඔයාට බාර දෙයක්. ඒකේ සම්පූර්ණ වගකීම ඔයා ගන්න. ඔයාගේ ජීවිතේට වෙන හැම ප්‍රශ්නයකටම, හැම දුකකටම, හැම සතුටකටම වගකීම ඔයා ගත්ත දවසට ඔයාගේ ජීවිතේ වෙනස් වෙනවා. අපි පුරුදු වෙලා තියෙන්නේ වගකීම කාට හරි පවරන්න. අපේ ජීවිතේ යහපත් දෙයක් වෙනවා නම් ඒ වගකීම විතරක් අපි අරගෙන ජීවිතේට අයහපත් දෙයක් වෙනවා නම් ඒ වගකීම අපි කාට හරි පවරනවා. මතක් කරන්න බලන්න එහෙම කරනවා නේද? චුට්ටක් අයින් වෙමු ඒකෙන්. ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්. අපි මේ කතා කරන්නේ ජීවිතේ වෙනස් කරන්න ගමනක් ගැන. පොඩ්ඩක් බලමු ඔය මැසිවිලි නගන එක, දෝෂාරෝපණය කරන එක චුට්ටක් නවත්තලා ජීවිතේ හරිම ලස්සනයි.